හිතුණා අද ඔයාලා වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් කරන්න. මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එක මගේ ෆෝන් එකෙන්ම ගත්ත වීඩියෝස් තමයි මේ. හරිම ලස්සනයි නේද? දැන් කොළ හැලෙන කාලෙනේ. ඉතින් මම හැමදාම උදේට එනවා එළිය වටේ පිටේ බලන්න. ඉතින් හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම හැමදාම ජයනවල උදේට ඇවිදලා එළියට ගිහින් පළතුරු ටිකක් කන ගමන් එළියේ බංකුවකට ඉඳගෙන කල්පනා කරන්නේ අද මොන වගේ කන්සෙප්ට් එකකටද ලංකාවේ ඉගෙන ගන්න පිටරටකට එන්න බලාගෙන ඉන්න කට්ටියට වීඩියෝ එකක් කරලා දාන්න කියලා. ඉතින් මම මේ කක්කා ඉන්නේ එක එක පළතුරු වර්ග. අතරම මෙහි පළතුරු වර්ග ගොඩාක් තියෙනවා. සමහර ඒවා වගේ සිංහල නම මම දන්නෙත් නැති තරම්. ඒ නිසා තමයි ඉංග්‍රීසි වලින් මම උඩින් නම් ටික දාගෙන යන්නේ. ඔයාලා දන්නවනේ FBA එකේ උඩහට පල්ලෙහාට යනකොට කිසිම ඉගෙන ගන්න නැති දෙයක් බලා ඔයාලගේ කාලේ කනවට වඩා කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ටෙන්ට් රයිටර් කෙනෙක් වෙන්න පුළුවන්. මොන හරි දෙයක් ලයිෆ් එකට ගන්න තියෙනවා නම් ඔයාලා යාලට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඉතින් මේ කියන්නේ මං ගැනත් එක්කම තමයි. මගේ වීඩියෝස් උත් හොඳයි නම් ලයික් එකක් දාන්න. මම හැමදාම කරන්නේ හරියටම 9ට විතර මේ එළිය කෑම ගන්න තැනකට ගිහින් මෙන්න මේ වගේ පාට පළතුරු වලින් ගොඩාක් ගන්නවා. අරගෙන හැම එකම ටික ටික try කරලා බලනවා. අම්පස්සේ රූම් එකට ඇවිල්ලා පාඩම් කරලා හවසට එළියට ඇවිල්ලා චුට්ටක් ඇවිදලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන මගේ දවසේ ඉවර කරනවා. ඒක මම දැකලා තියෙනවා අනන්තවත් Facebook එකේ මොනවද මේ ගෑණි මේ කියන්නේ මොන පිස්සු විකාරයක්ද මේ එහෙම කික්කේ මිනිස්සුන්ට බන ඉන්නවා. ඉතින් ඒ වගේ වීඩියෝස් බලන්න එපා. චයිනාවල ඉද්දී උදේ 8:00ට 9ට විතර නැගිටලා ඔයාලා එළියට ඇවිල්ලා මේ සීතල රසමේ කූල් එක මේ එන්වයරන්මන්ට් එක විඳින ගමන් එළිය බංකුවකට වෙලා මොනවා හරි කනකොට දැනෙන සතුට රූම් එක ඇතුලේ නම් ගන්න බෑ. ඊට පස්සේ අපි මෙහි පුරුද්දට 11:00ට විතර ඇහැරලා අපි මොන හොදලා ඇඳුමක් ඇඳගෙන කාලා ඔන්න පොත් ටික අතර ගන්නකොටම දවස ඉවරයි. ඒ නිසා චයිනාවල ඉන්න කවුරුත් 11න් පස්සේ නම් ඇහැරෙන්න එපා. කැම්පස් වලට එන්න බලාගෙන ඉන්න නංගිලා මාලිලාට මොටිවේෂන් එකක් විදිහට මම මගේ YouTube channel එකේ Facebook එකේ Instagram එකේ ඒ වගේම TikTok එකේ වීඩියෝස් දානවා. ඔන්න ඉතින් සැප්තැම්බර් ඉන්ටේක් එකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න ඔයාලට ඔන්න පුළුවන් මාස 3කටවත් කලින් Google එකේ වෙබ්සයිට් වලට ගිහිල්ලා හන්බන් එකේ වෙබ්සයිට් වලට ගිහිල්ලා එක විශ්වවිද්‍යාලවල ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා යාලගේ ස්කෝලර්ෂිප් ගැන තොරතුරු දැනගන්න. ඒ අතරෙම ඔයාලට ෆ්‍රී ට්‍රැවල් කරන්න chance එකකුත් හම්බෙනවනේ. ඉතින් හැමෝම උපරිම උත්සාහ කරන්න මොනවා හරි ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන පිටරටක විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කරලා ඇවිල්ලා ඔයාලගේ කාලෙත් මේ විදිහට ලස්සනට ගෙවලා දාන්න. ඉතින් අහම්බෙන් හරි මගේ වීඩියෝ එකක් දැක්ලා කවුරු හරි කෙනෙක් මගේ වීඩියෝස් වල ඉන්ටරෙස්ටිං නම් ඉගෙන ගන්න මොනවා හරි දෙයක් තියෙනවා කියලා හිතනවා නම් subscribe කරගෙන follow කරගෙන යන්න. ඉතින් වෙලාවක් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න.